අපි ගොඩාක් හොඳ කරලා ඒ කියන්නේ 95ක් හොඳ දේවල් කරලා සහ 105ක් නරක දේවල් කරා කියලා හිතමුකෝ. එතකොට දැන් හොඳට ඉන්නකොට ජීවත් වෙනකොට මට දැනලා තියෙනවා සමහරවිට අර කරපු 95 හොඳ දෙයට වැඩිය අර 105 දෙයක් මේ මතුවීමේ සම්භාවිතාවය හිතේ වැඩි කියලා. ඒ තමයි හිතේ නැචරල් ස්වභාවය. ඒක තමයි හිතේ ස්වාභාවික ස්වභාවය. ඒක තමයි කියන්නේ වැරදි කරන්න එපා කියලා කොහෙලා. ඒක තමයි මාර්ගයේ වඩනකොට යහපත් දේවල් කුසල් වඩන්න කියලා කියන්නේ. සිත හැමතිස්සෙම කියලා අල්ලගන්නේ නරක තැනක්, නරක වැඩක්, නරක දෙයක්. හොඳ දේවල් අල්ලගන්න කැමති නැහැ. ඒ උණයි කියලා අපි හොඳ දේ නොකර ඉන්නේ පුළුවන් තරම් හොඳ දේවල්ම කරනවා. අර කරපු නරක දේවල් අල්ල ගන්නකොට අපි දැනගන්නවා මෙයා නරක දේවල් අල්ලන්න පුරුදු වෙනවා. මම තව හොඳ දේවල් කරන්න ඕන. දැන් පැහැදිලි කියන එක. ඒත් ස්වාමීන් වහන්සේ දැන් අපි ඒ කාලෙදී අපි දන්නේ නැහැනේ. ඒ කියන්නේ මේ අන්ත දෙක දැන් ඒ කාලේ අපි කරා දැන් ඒක අපි අල්ලගෙන හිටියලා දැන් ඒක ඉවරයි අතහැරලා දැම්මා. ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. පැහැදිලිනේ? ඒ ඔය දැන් ඒක වෙච්ච අපිට අපි දන්නේ නැතුව මේව වුණා දැන් කනගාටු වෙන්න යන්න එපා. දැන් වෙලා ඉවරයි ඔක්කොම. දැන් ඔය ගිහිල්ලා ඉවරයි. මම කල්පනා කරේ ස්වාමීන් වහන්සේ එතකොට අපි දැන් වටිනාකම් දීලා තියෙන එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. දැන් මට තේරුණ හැටියට දැන් මම හොඳ දෙයක් කරා කියන්නේ මම ඒකට තමයි වටිනාකම් වැඩිපුර දෙන්නේ. නරක දෙයකට වැඩිය. සිත පුරුද්දෙන් වටිනාකම දෙන්නේ නරක දෙයට. සිත පුරුද්දෙන්. ඔය සංස්කෘතික වටිනාකම දෙන්නේ හොඳ දෙයට. ඒකයි. දැන් මම සිත වටිනාකම දෙන්නේ නරක දෙයට. එතකොට ඒකයි කියන්නේ අර කෙනෙක්ගේ මරණ වෙලාවේදී සිත වැඩ කරන්නේ සංස්කෘතික වටිනාකම් තුළ නෙමෙයි පුරුද්දට. දැන් මේ කතාව තේරෙනවා ඇත්තම කතාව. ඔව්. දැන් ඔය කියන විදිහට පින් කළ කිසිම තේරුමක් තියෙනවද මරණ වෙලාවේ මතක් වෙන්නේ කියලා? ඒ පින් පව් කියන්නේ සංකල්ප දෙකක්. පව්ම. ඔව් පින් පව් කියන්නේ සංකල්ප දෙකක්. ඒ දෙකේ අන්ත සංකල්ප දෙකක්. සංකල්ප වලට වටිනකම දෙනකම්ම ඒවා මාව මෙහෙවනවා. එතකොට මේ සංකල්ප වලට වටිනකම දීලා තියෙනකම් මේ සංකල්ප විසින් මාව මෙහෙවෙනවා. ඔව් දැන් ඒකට ස්වාමීන් වහන්සේ දාස්දල නිවැරදි වෙන්න එලා අර පරණේ වතල්ලා දාන්න. ඒ ඉවරයි. ඒ වුණාට ස්වාමීන් වහන්සේ දැන් මේ මොහොතේදී මට ඒ පරිසිත වීම මතක් වෙන්නේ. ඔව්. මම මේ මොහොතේදී මතක් වුණා කියලා ඒකට වටිනකමක් දීලා ඒකට හිර වෙන්න එපා. ඒකට අහු වෙන්නත් එපා. ඒකට කොටු වෙන්නත් එපා. ඒක ජීවිතය කරගන්නත් එපා. ඒක මතක් වීම පමණක් කරගන්න. එහෙම තේරුණා? ඔව්. මතක් වීම පමණක්. ඒක ලොකු ඉෂුව එකක් කරගන්න අර. දැන් අපි මේ දැනෙන දේවල් එක්කනේ මේ ඔක්කොම කතාව ගෙනියන්නේ කියලා කියන්නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ දැන් අල්ලපුවාම අතක් කකුලක් දැනෙන්නේ අතක් කකුලක් කියලා හදාගත්ත සංකල්ප රාමුවක් ප්‍රොජෙක්ට් වෙවි තියෙන එක හින්දා නේද කියලා. අනේ හරි හරි. ඒතර සායන සමාගේ ප්‍රශ්නේ මේ දැනීම මගේ ප්‍රශ්නය ඇවිල්ලා දැනීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මට දැන් ඒ ටික තේරෙනවා. තේරෙනකොට දැන් අපි කියන්නේ මගේ දිවට අයිස්ක්‍රීම් එකක් වදිනකොට ඇත්තටම මට තේරෙනවා දැන් මතක තමයි රස විඳින්නේ කියලා. මම එතකොට සාංශ දැන් මගේ දැන් ඔහොම යනකොට කකුලක් කැඩුනා කියමුකෝ. කකුලක් කැඩුනම දැන් හරිම වේදනාකාරී. එතකොට මම දන්නවා රයිට් බෙහෙත් දාගත්තා ඔය කතාව ඉවරයි එතනින්. ඊට පස්සේ සාංශ දැන් ඒ වේදනාවත් එක්කනේ මම ඉන්නේ. ඔව්. දැන් මෙතනදී මම ඇත්තටම මේ වේදනාව විඳ දරාගෙන මේකේ මොනවාද මම දකින්න ඕනේ සාංශ. ඒ කියන්නේ මුකුත් දකින්න එපා වේදනාව තුළ ඉන්න බව විතරක් දැනගන්න. වේදනාව කියන්නේ දැන් අර කලින් සතුට තිබ්බනේ ඒ වගේම තවත් එකක්. ඔයා අකමැති නිසා ඒකට රින් ලකුණු දාලා. එච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. ඒක වගේ ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට දැනෙන ඒ කියන්නේ හොඳ ස්පර්ශය නරක ස්පර්ශය කියන්නේ දෙකත් අපි දාගත්ත මේ බෙදීම් දෙකක් කියලා. සංකල්ප රාමු දෙකක්. ඔව්. එතකොට අපිට දැනෙන විදිහ එකක් වුණත් අපි හොඳින් වින්දොත් ඒක අපට සතුටක් හා ප්‍රීතියට කාරණයක්. අර මේ බලන්න අර දෙමළ මිනිස්සු පරවිකා වාඩි නටනෝනේ. පරවිකා වාඩි නටනවා කියන්නේ අර එල්ලලා මෙහෙම එල්ලලා අටු ගහලා එල්ලලා මම අහන්නේ ඒගොල්ලෝ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කරන්නේ? කැමැත්තෙන්. කැමැත්තෙන් පුදුම භක්තියකින්. දැන් ඔයාට එල්ලලා පැද්දෙවොත් කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කරන්නේ? කැමති නැහැ. එතකොට දැන් එතකොට මේ පුතර ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. එතකොට සාමාන්‍යයෙන් දැන් ප්‍රශ්නයක් කරා. එතකොට දැනෙන
දේත් එක්ක හැදෙන දැනෙන දේ සංස්කෘතිය විසින් පොළඹවලා තියෙනවා. ඒක හොඳද නරකද කියන එක සංස්කෘතික කාරණා. දැනෙන දේ විතරයි. ඒකට හැඩතල දීලා හොඳ නරක බෙදලා දෙන්නේ සංස්කෘතිය විසින්. එතකොට සානස ඒ වෙලාවේ ඒ වුණත් ස්වාමීන් වහන්සේ දැන් හිතමුකෝ වේදනාව කියන එක සංස්කෘතිය මත පදනම් වෙන්නේ නැහැනේ හාමුදුරනේ. කියන්නේ අපිට දැනෙන වේදනාව විතරයි. නමුත් අපිට ඒකෙන් වටිනකමක් එනවා නම් සමාජ සම්මතයට හොඳ නම් අපි ඒක වේදනාව විඳගෙන උනත් කරන්න කැමතියි. වේදනාව කියන්නේ අකමැති සිතුවිල්ලක් නෙමෙයි. ඒ කියන්නේ ඒක අකමැති කියලා කියන්න බෑ කාටවත්. ඒ කියන්නේ අපිට තුල කැමැත්තක් තියනවා කියලා හාමුදුරුවෝ කියන්නේ. අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ සානස දැන් ඒ කියන්නේ දැන් සානස කියන්නේ දැන් කකුල කැඩනම අයියෝ කකුල කැඩුණා දැන් මොකද කරන්නේ කියන සංස්කෘතික කාරණා. මම මේ කැමැත්තෙන්ම ගිහලා කකුල කඩා ගත්තා. මොකද මේ අර කතාවක් තියෙන එක රජෙකුයි පුරোহিතෙකුයි ඉන්නවා. හැමදාම මේ දෙන රැට හොරාට ඇවිදින්නේ යනවා. එක දවසක් පුරোহিතෙ රෙන්න බැලුව රජුරෝ යනවා. පුරোহিතේ කකුල මේ මොකක් හරි වෙලා එන්න බැරි. එතකොට රජුරෝ ගිහිල්ලා රජුරෙන් කකුල තුවාල. අන්තිමට එදා ඉඳලා රජුරෝ ඒ ගමනේ යන්න ගියාම හොරුන්ට අහු වෙනවා. හොරු රජුරෝ මරන්න හදනවා. එතකොට කකුලේ තුවාලේ දැකලා ආයෙ යතාන. රජුරෝ අමාරුවෙන් බේරිලා එනවා. දැන් රජුරන් කකුල තුවාලෙත් එක හොඳද? හොඳයි. හොඳයිනේ. එතකොට මරණයෙන් බේරුණා. පුරোহিතරෝ කතා වෙලකම පුරোহিත කියනවා මම නොගියේ ඊට වඩා හොඳයි. උත්තර අහනවා ඇයි ඔබතුමා මරන්න බැරි නම් ඊළඟ මරන්නේ මමනේ. දැන් මේ ජීවිතේ තේරෙනවා. මේකේ පවතින සම්මත සංස්කෘතික කාරණා විතරයි. අපි ඒවට සමහර වෙලාවට කැමති සමහරලාට අකමැති. එච්චර. වෙන මුකුත් හැබැයි සම්මාසේ සංස්කෘතික දේ තුළ සංස්කෘතික නොවු දෙයක්ත් තියෙනවා වගේ හිතෙනවානේ. ඒ ගොඩක් හිතුවා මම හිතනවා. ගොඩක් හිතන්නේ නැතුව කාට හිතාගෙන යන්නේ. කියන්නේ අපි කිසිම වෙලාවක මග වඩනකොට ඕනවට වඩා හිතන්නේ නැහැ. ඕවර් තින්කින් නැහැ. ඕවර් තින්කින් තියෙන කෙනාට සතුටු වෙන්න බෑ. පැහැදිලිද? එහෙම ඕවර් තින්කින් තියෙන කෙනාට සතුටු වෙන්න බෑ නම් ඕවර් තින්කින් තියෙන කෙනාට දුක් වෙන්නත් බැරි වෙන්න ඕනේ නේද ගොඩක්? එහෙමත් දුක් වෙන්නෙත් නැහැ. මොකද යා දෙකම නැතුව හිත ඉන්නේ. හිතීම කියන එකත් මේ දර්ශනය දැනගන්න තියෙන්නේ එක්තරා සීමාවක් දක්වා හිතුවොත් විතරයි. නැත්තම් ඕනම වතුර කෝප් එක කිඹුල්ලු මවන්නත් පුළුවන්. පැහැදිලිද? ඔව්. ඒතකොට තේරුම් ගන්න. කියන්නේ thinking patterns තේරුමක් නැහැ. දැන් මිනිස්සු ඉන්න ඔයගලන්ට හොඳට හිතන්න පුළුවන් හොඳට ඉගෙනගෙන තියෙනවා නමුත් ප්‍රොඩක්ෂන් එකක් නැහැ. thinking patterns out ගිහිලා තියෙනවා. දැන් සමහර වෙන වැඩි ඉගෙනගෙනත් නැහැ. ඒ වුණාට ඒගොල්ලන්ගේ thinking patterns හොඳ ප්‍රයෝජනවත්. ඒතර ඒගොල්ලෝ හොඳ ධනවතුන්, ඒගොල්ලෝ හොඳ ක්‍රියාකාරී මිනිස්සු. දැන් මේ වෙනස තේරෙනවද? මං කියන්නේ කොලකට ඕවර් තින්කින් වෙන්න එපා කියලා. තේරුමක් නැහැ. අපරාධේ කාලේ නාස්ති කර කර හිත. ඊට වඩා නිදාගන්න.